ස්ටෑන්ඩ් එක මමද? හායි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔන්න මම ඩයට් එක පටන් ගත්තා පිපිඤ්ඤ බෙඩ් එකකින්. හරිද? අද දෙවේලට මම කන්නේ පිපිඤ්ඤ දැන් භාගයට භාගයක් කෑවා. තව කෝකට මම තක්කාලි ගෙඩි කපා ගත්තා. ඉතින් මම පිපිඤ්ඤ කනවා. ඊට පස්සේ ආයේ දවල් 12ට තමයි මම කන්නේ. ඒ කියන්නේ අද උදේට මම වැඩි ලොකු ආහාරයක් ගන්න බත් කන්නේ නැහැ. 12ට කනවා. බත්. ඒ කන්නේ යෝගට් හැන්දකින් එකක් වගේ කන්නේ මොකද හරියටම අද ඉඳන් මේ ඩයට් එක හරියටම කරන හින්දා. මට ඕන කොහොමද තව ටිකක් ඉතර කෙට්ටුවේ. මේ එකම දවසක vlog එකක් නෙවෙයි. මේක දවස් කීපයක vlog එකක් තමයි එකතු කරලා මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. දැන් මුලින්ම මම ඊට මේ ඩයට් ප්ලෑන් එක ගැන කියන්නේ මෙන්න මේමයි ඔන්න අද පළවෙනි දවසේ අද පළවෙනි දවසේ අද මම වීඩියෝ එක ගන්න පළවෙනි දවසේ. දැන් හරියට වෙලාව දවල් 12යි. හරිද? මෙහෙමයි මම කෙට්ටු වෙන්න කෙට්ටු වෙන්නේ මෙන්න මෙහෙමයි දැන්. මේ තියෙන්නේ දැන් මගේ පාවිච්චි කරන කොලජන් එක. හරිද? මේකට කට්ටිය ඉලුවා මහත් වෙනවලු එහෙම වෙන්නේ නැහැ නේද? මහත් වෙන්නේ මේක දැන් මගේ තියෙන්නේ පැකට් මෙච්චරයි තව. ඉන්න මෙච්චරයි ඔක්කොම මම දීලා තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් වගේ ඉතුරු. මේ මම කරන්නේ මෙන්න මෙහෙමයි මගේ ඩයට් එක. හරිද? ඔන්න උදේම මම නැගිටලා මේක කූල් වෝටර් වලට මික්ස් කරලා ඒක කොලජන් පැකට් එකක් බොනවා. ඒ කළා මම දැන් විලව දවල් 12 වෙනකම් ඉන්නවා මේ ඔය කියනකොට අපේ අම්ම බත් එක අරගෙන ඇවිල්ලා මේ දවල් 12ට තමයි මම බත් කන්නේ. දැන් කන්න ඕන. දැන් අපේ අම්මලා දන්නවනේ අම්මලා ගොඩාක් දාන වෙනවා. ඒනවනේ මම මේ ඔක්කොම කන්නේ නැහැ. මම මේක භාගයක් ඉදුවලා මට අවශ්‍ය දෙනවා. කනවා. ඒක තමයි කරන්නේ. මේ හරිම බත් පුරාණිය අරගෙන මාළු පුරාණිය වැඩි කරලා ඔන්න දැන් වෙලාව හරියටම දවල් 12ට තමයි මම බත් කන්නේ. දැන් කාලේ නේ මට මොනම බඩගිනි. හැමදාම වීඩියෝ එකක් කරනකොට මැසේජ් වගේ දෙනවා. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ටිප් එකත් හොඳ ගොඩක් වැදගත් වෙයි. ඔයාලට පුළුවන් නම් බත් කන්න කලින් හොඳට වතුර වීදුරුවක් බොන්න. ඉතින් කිව්වා බත් කාලා කිව්වා ආයේ හවරෑට දුවා දැන් මට අර කොලජන් එක පෙවෙන හින්දා උදේට කිරි එක පෙවෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා මම රෑට වගේ තමයි කිරි එකක් බොන්නේ. දැන් මම දවල්ට තේ එකක් බොනවා. අවදාන තමයි ඔයාලා මේ ඩයට් කරද්දී ප්‍රෝටීන් ඩයට් කියන්නේ මාස් මාළු විතර ඒ වගේ දේවල් ගන්න. වැඩිපුර බත් කන ප්‍රමාණය අඩු කරන්න මං වගේ. වෙලාව හරියටම කීයද මම බත් කාලි ඉවර වෙද්දි 12:00 වෙලා. දැන් පොඩි වැඩක් වැටුණා. දැන් යන්න ඕනේ කියන්නේ ටවුන් එකට යන්න ඕනේ. මගේ පොඩි වැඩ වගේක් තියෙනවා. අද මට ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා කරලා බලනවා. ඉතින් ඒක තමයි හරියට. පේනවද ඔයාලට මේ මගේ මම මේ මට ආද මම හරියට මට ආද වඩු ටික තමයි මම ටික්ටොක් එකට ගන්නේ. මට හිතෙනවා මං ආසේවට ඔයාලත් කැමතියි. මාලා බලන්න මගේ මේස් එක මේකෙන් මම ටික්ටොක් එකට ගත්තා මේ ස්පාජල් සොක්ස්. හරිද? බලන්න දාලා මගේ මේස් දෙක දුරු වෙලා අර යටිපදල් පැල්ලලා තිබ්බේ. මේක හොඳ වෙලා ඇත්තටම හොඳයි.
මේ මට ඕන හින්දා තමයි මම මේ වලගේ ස්ටොක් එකට ගොඩාක් ගන්න මේ දාලා දුමුරු පාට විතර මේ දෙක. හරි. එහෙනම් දැන් තියෙන්නේ ලෑස්ති වෙන්න ඉක්මනට ටවුන් එකට ගිහින් ඉතින් ගොඩක් අය මගෙන් ව්ලොග් ඉල්ලලා තිබ්බා කොහොමද කෙට්ටු වුණ ව්ලොග් එක. එතකොට කොණ්ඩේ වවා ගත්තේ කොහොමද. ඉතින් ඉස්සරහට මං හිතන් ඉන්නේ ඊළඟ ව්ලොග් එක විදිහට මේ කොණ්ඩේට මම කරන ට්‍රීට්මන්ට් සම්පූර්ණයෙන්ම ඒක ගේන්න ඕන ඔයාලට එක්ක ඒක ෂෙයා කරගන්නම ඕනි වීඩියෝ එකක්. ඉතින් අපි බැස්සෙම ටවුන් එකට ගියා පොඩි වැඩ වගේක් කරගන්න. ඒකම අම්මයි මායි ගිහින් ඇඳමුකුත් අරගෙනම ගෙදර ආවා. ඉතින් ඔයාලට කියන්නේ ඉස්සර මම මේ ක්‍රොප් টොප් පිස්සුවක් තමයි තියෙන්නේ. කොතන ගියත් කවදාවත් මම එහෙම ගවුම් ගන්න වැඩි ආසාවක් තිබුණේ නැහැ. හරිද? දැන් කොතන ගියත් මට දැන් මේ දවස්වල ගවුම් පිස්සුවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ගන්නෙම ගවුම් බලන්නේ. දැන් ඉස්සරහට මේ මාස දෙක තුනම මම අලුත් ගවුම් ගන්නවා කියලා තමයි හිතන් ඉන්නේ. මේක තමයි මගේ හිතට අල්ලපු ගවුම. ඉතින් මම මේකත් අරගෙනම අම්මයි මායි අයිස්ක්‍රීමුත් කාලම ගෙදර ආවා. සෝරි අයිස්ක්‍රීම් නෙමෙයි හයිලන්ඩ් මිල්ක් ෂේක්. ඔයාලට දෙයක් කියන්න ඕන. දැන් ගොඩක්ම කෙට්ටු වෙන්න ඉන්න කෙනෙක් නම් සීනි පිටි ಜಾති කන එක අඩු කරගන්න. හරිද? ඒවට තියෙන ආසාව ටික ටික අඩු කරනකොට ඒවට තියෙන ආසාවත් ටික ටික අඩු වෙනවා. ඒක මං අත්දැකීමෙන් කියන්නේ. මේ මොකද මමත් ගොඩාක් සීනි ಜಾති පිටි ಜಾති ඒ කෑම හරියට කෑවා. දැන් නම් ඒක ගොඩාක් සීමා කරලා තියෙන්නේ. ඒකත් තව රහසක්. අන්න හොඳටම වැහි මන්දාරමක් තියෙන්නේ. අවුවත් නැහැ වැස්සත්. මම නම් ආසෙම නෑ මේ විදිහට. මම දැන් මේ නැගිට්ටම ගමන් ඉන්නේ. බලන්න කොච්චර මහන්සි පාඩද මට. මං තව මූණේ හේතුවෙත් නෑ, දත් මැද්දෙත් නෑ. ආව ගමන් මං ඉක්මනට මගේ පාර්සල් ටික ලෑස්ති කරලා දැන් කුරියර් එකට දාන්න තමයි හදන්නේ. මේ දවස්වල ඔෆර් එක හින්දා මාර විදියට මට ඕඩර්ස් දෙන්නේ. ඔයාලත් මේ ඔෆර් එක ඉවර වෙන්න කලින් මේ උඩ තියෙන WhatsApp නම්බර් එකට ඔයාලට අවශ්‍ය කරන ස්කින් කේර් අයිටම්, hair care items, rosemary oil එක, එතකොට මොනවද ජේඩ් රෝලර්, ගුවාචා කොහොම කරා මේ වගේ ගොඩාක් items ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා අඩු ගානට මේ ඔෆර් එක තියෙන දවසට ගන්න පුළුවන්. එතකොට ග්ලූටපින් කොලජන් එකත් ගන්න පුළුවන්. මම දැන් අඩුම ගානට වෙන තැන්වල ලොකු ගානක් කියලා කට්ටිය කියනවා. එහෙම නෑ, මම ගොඩක් සාධාරණව තමයි ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එක ප්ලේස් කරගන්න. දැන් මම අද මේ වීඩියෝ එක ගෙනාවේ අර කෙට්ටු වෙන චැලෙන්ජ් එකට ඔයාලට මොටිවේෂන් එකක් දෙන්න. අද උදේ ඉඳන් මම දැන් ඕක බලන්න මම උදේ නැගිට්ටා. දැන් මම අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක hair care මේ vlog එකක් අනිවාර්යෙන්ම ඉස්සරහට share කරනවා. ඉඩක් ලැබුණ හැම වෙලාවකම මං හිතාගත්ත අනිවාර්යෙන් ඇත්තටම vlog එකක් ගේනවා. මේ කොහොම හරි මගේ time එක balance කරගෙන වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන්ම මේක කරනවා. කලර් එක ගැන කියන්න ඕන. මම කොහොම හරි කලර් එක කරාට පස්සේ මගේ කොණ්ඩේ ගොඩාක් dry වුණා. ඊට පස්සේ මම ආයෙ ට්‍රීට්මන්ට් කරලා එතකොට hair pack දාලා තමයි ආයෙ මේ dry ගතිය මේ නැති කරගත්තේ. මම සෑහෙන්න බය වුණා මගේ කොණ්ඩේ. ඒ කියන්නේ ගොඩාක් ට්‍රීට්මන්ට් කරලා තමයි මේ විදියට වවා ගත්තේ. ඉතින් එහෙම වුණාම ගොඩක් දුකයිනේ ආයෙම එහෙම සවුත් වෙනකොට. ඊට පස්සේ මම මොකද කරේ ට්‍රීට්මන්ට් කරනවා, ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා. එතකොට hair pack දාලා කොහොම හරි අර dry ගතිය කොහොම හරි නැති කරගත්තා. මේ ඒ වුණාට මං හිතාගත්තා ආයෙ නම් කලර් කරන්නේ නැහැ කියලා. ඒකෙන් පස්සේ දැන් කෙට් වෙලා ඉන්න මට දැන් ගවුම් අඳින්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා. ඊයේම ලස්සන ගවුමක් අඳලා ගවුමක් ඇඳලා ලස්සන ගවුමක් ගත්තා. දැන් ආයෙ ඒක ඇඳලා බලන්න තව හදන්නේ. ඉන්න මම මේක අරගෙන එන කමද? ටටා. මෙන්න මේක තමයි මම ගත්තේ. මේක දිගට ලස්සන ගවුමක්. මම දැන් ඒක ඇඳලා
බලන්න ඕන. අපි ඇදලා බලමු. ඊළඟ තව ව්ලොග් එකක් ඉල්ලලා තිබ්බා කට්ටිය ග්ලූටපින් කොලජන් එක ගැන. දැනට මම මේක තමයි පාවිච්චි කරන්නේ. මේක කිසිම අර බොණ්ඩ අප්පිරියාවක් නැහැ, ෆලූඩා වගේ කූල් වෝටර් වලට මික්ස් කරලා තමයි බොන්නේ. ඔන්න සුදු වෙන ගමන් තමයි මේ කොලජන් එක. සුදු වෙන ගමන් කෙට්ටු වෙන්නේ. කෙට්ටු වෙන්නේ නම් මේ කොලජන් එකට නෙවෙයි. මම කරන ඩයට් එකේ ඉඳලා මම දැන් අර ඉතින් වීඩියෝ එක බොන්නේ නැහැ. ඒ වෙනුවට කොලජන් එක බොනවා. ඊට පස්සේ දවල් 12ට විතර තමයි මේ බත් කන්නේ. ඒ කන්නේ බත් හැඳි එකයි මාළු ගොඩක් වැඩි කරලා ඒකෙන් තමයි මේ ඩයට් එක යන්නේ. ඔය විදියට හැමදාම. වෙලාව දැන් හරියටම 12ට කිට්ටුයි. මේ දැන් මම මේ උදේ වේල තමයි දවල්ට කන්නේ. ඒක තමයි මේ ඩයට් එකේ ප්‍රධානම සීක්‍රට් එක. මේ විදියට අරගෙන උදේට මම දැන් කන්නේ. දැන් මට ඒක පුරුදු වෙලා. කාලයක් කරගෙන යනකොට හරියනවා. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න කිව්වා වගේම බත් ප්‍රමාණය අඩු කරලා මාළු ප්‍රමාණය වැඩි වෙන දාලා මේ ප්‍රෝටීන් වැඩිපුර ගන්න. දැන් අපි මේ කණ්ඩායම් හදන්නේ. දැන් මේ පොඩ්ඩක් හරි මෙහෙම බාර අඩු කරගෙන තියෙන්නේ. මේ දැන් මේ කරන ඩයට් එකෙන්ම තමයි එක්සර්සයිස් කරන්න මට දැන් වෙලාවක් නැහැ ඇත්තටම. අනික මේ වෙලාවක් තිබ්බත් මම ටිකක් අර ඒක ටිකක් කම්මැලි. ඒ නිසා මම එක්සර්සයිස් කරන්නේ නැහැ. මේ දැන් වැඩි කියන්නේ ඩයට් එකකින්ම තමයි මම නම් බර අඩු කරගෙන තියෙන්නේ. මොකද මේ මට වෙලාවක් නැහැ. මගේ අර බිස්නස් එකේ වැඩත් එක්ක මම චුට්ටක් විතර බිසි වෙලා තියෙන්නේ මේ දවස්වල. දැන් ඊළඟට කරන්න තියෙන්නේ විදුලත් කාඩේක. මම කොණ්ඩේට අර ඉහා ස්ප්‍රේ එකක් ගහුවා. දැන් දින්නේ යන්න ලෑස්ති එක සුපුරුදු අපි හැමෝටම තියෙන ටවුන් එකට යන්න සුපුරුදු යනවා. මටත් ඒක මම මේකම යන්නේ. Hari mama juga. La. මගේ කලේ කඩේ මම මෙහෙත් කලය ගෑවනේ. ඒ වුණාට දැන් පේන්නේ නැහැ වැඩිය. කොණ්ඩේ දික් කළාද මන්දා. මම දැන් යනවා. කාලෙකින් තමයි මම vlog එකක් ගේන්නේ. මේ අයිටම්ස් ඔයාලට මගේ ස්ටෝ එකෙන් දැන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පිටි ಜಾති දැන් මම ගොඩක් පිටි කන්නේත් නෑ. සීනි බිස්කට් මේ මොනවත්ම කන්නේ නෑ. ඒක තමයි ගොඩක්ම හේතුව. කලින් ඒ කියන්නේ ටික කාලයක් ඒක කරගෙන යනකොට ඒකේ ආසාව නැති වෙනවා. සීනි පිටි ಜಾති කිව්ව එහෙම කන්න හිතෙන්නේ නෑ. මේ ඒක කරගෙන යන්න ඕන. තව දෙයක් තමයි බත් කාලා ඉවර වෙච්ච ගමන් උණු වතුර වීදුරුවක් බොන්න. ඒකත් ගොඩක් හොඳයි. එකපාරම මේ ඩයට් එකට යන්න එපා. ඔයාලා ටික ටික තමයි මේ කෑම අඩු කරගෙන යන්න ඕන. ඉතින් මටත් බර අඩු කරගන්න ගියේ හරිම පොඩි කාලයක්, මාසයක් දෙකක් වගේ මං හිතන්නේ. මේ ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මං ඉස්සරහටත් vlog අරගෙන එන්නම්. මං හිතන්නේ මේ vlog එකත් ගොඩාක් දුරට මට පැහැදිලි කරන්න බැරි වුණා. මං ඉස්සරහට අනිවාර්යෙන්ම vlog ටිකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.